ආයුබෝවන්. බෞබෝපුවත් සමගින් මම ඉමේෂා ගුණවර්ධන. ප්‍රථමයෙන් පුවත් සිරස් තල. හුංගමදී බේරා ගැනුණු ගවින් 20 දෙනාගෙන් නඩුව ලබන මාස 10 වෙනිදා දක්වා කල්යයි. නීති විරෝධී ලෙස ඝාතනය කිරීමට රැගෙන යමින් තිබියදී හුංගමදී බේරා ගැනුණු දැනට පොලිස් භාරයේ පසුවන ගවින් 22 දෙනා සම්බන්ධයෙන් වූ නඩුව පසුගිය ජුනි මාස 5 වන දින කැඳවනු ලැබූ අතර එය 2026 ජුලි මාස 10 දක්වා කල් දැමුණා. මාසක කාලයක් මෙම ගවයින් හට ආහාර සැපයීම හා රැකබලා ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ඔවුන් తాවකාලික බැඳුම්කරයක් මත නිදහස් කරන ලෙස හුංගම පොලිස් ස්ථානාධිපති අංජුල මහත්මයාගෙන් ඉල්ලීමක් සිදු කොට ඇති අතර මේ පිළිබඳ මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම නඩුව සඳහා නීතිඥ ලෙස්ලි ජේ සිරවීර මහතා පෙනී සිටිනු ලබන අතර අනුර ප්‍රසන්න කෝට්ටයාරච්චි මහතා ප්‍රමුඛ මනුසත් අභයදාන සංගමය මෙහිදී මූලිකත්වයෙන් කටයුතු කරනු ලැබේ. බෞබෞ සත්ත්ව සුබසාධන සංගමයද මෙම සත්කාරය වෙනුවෙන් සහයෝගය ලබා දීමට නියමිතයි. බෞබෞ පුවත් මෙයින් අවසానයි. තවත් පුවතකින් අපි යලිත් මුණ ගැසෙමු. ආයුබෝවන්.